භාෂාවක් ඇතුලේ කාලය හරහා ගමන් කරනවා කියන්නේ ඇත්තටම මාරම අත්දැකීමක්. අපි හැමෝම මේ මොහොතේ කියන්නේ වර්තමානය ගැන කතා කරන්න හරිම දක්ෂයිනේ. හැබැයි වෙලා ඉවර වුණු දෙයක් ගැන රසට කියන්නේ කොහොමද? එහෙමත් නැත්නම් අනාගතේ වෙන්න තියෙන දෙයක් ගැන හරියටම කියන්නේ කොහොමද? අද මේ පැහැදිලි කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මූලාශ්‍ර ගණනාවක් පදනම් කරගෙන ඉංග්‍රීසි භාෂාවේ මේ අතීත සහ අනාගත කාල ක්‍රියාපද පාවිච්චි කරන විදිහ ගැන හරිම සරලව තේරුම් ගන්න එකයි. කතාවක් කියද්දී එකම කාලෙක හිරවෙලා හිටියොත් කතාවේ රසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා නේද? වර්තමානයේ නිහාට ගිහින් ඇත්තම අහනින්න ආසිතන විදිහේ කතාන්දර නිර්මාණය කරන්න නම් අපේ කතාබහ අතීතයටයි අනාගතයටයි හිරවීමක් නැතුව ගෙනියන්න අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේකට ඉංග්‍රීසි භාෂාවේ තියෙන ප්‍රබලම මෙවලම් ටිකක් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක තමයි අද අපේ ප්‍රධාන අරමුණ. හරි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. අද අපි මේ මාතෘකාව ප්‍රධාන කොටස් 4ක් යටතේ කතා කරනවා. පළමුවෙනියට අතීත කාලය ප්‍රගුණ කිරීම. දෙවෙනුවට you කියන පදයට ආදාළ විශේෂිත නීතිය. තුන්වෙනියට අනාගතයට පිය නැගීම. සහ අවසාන වශයෙන් නිවැරදි කතන පුහුණුව. එහෙනම් අපි මුලින්ම බලමු අතීත කාලේ ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා. මෙතනදී was සහ were හරියටම පාවිච්චි වෙන විදිහ තමයි වැදගත් වෙන්නේ. මේ සරල වෙනස දිහා පොඩ්ඩක් බලන්න. යම් කිසිවක් හරි කවුරු හරි මේ මොහොතේ මෙතන ඉන්නවනම් අපි is here කියලා කියනවා. හැබැයි ඊයේ එහෙම නැත්නම් මීට කලින් මෙතන හිටියනම් අන්න ඒ වර්තමාන තත්වය අතීතයට හැරෙන නිශ්චිතම තැන තමයි was here බවට පත්වෙන එක. බලන්න ඒ පොඩි වචනයකින් මුළු කාලියම වෙනස් වෙන හැටි. මේ වගුව දිහා බැලුවම වැඩේ ගොඩක් ලේසි. අපිට ඕන කරන සර්වනාම පැහැදිලිවම කාණ්ඩ දෙකකට වෙන් කරලා තියෙනවා. මතක තියාගන්න ලේසි වෙන්න මේවා ඒකවචන සහ බහුවචන කියලා බෙදන්න පුළුවන්. I, he, she, it වගේ එක්කෙනෙක් හරි එක දෙයක් හරි ගැන කියද්දී අනිවාර්යයෙන්ම was පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම we, they වගේ බහුවචන පදවලට were පාවිච්චි වෙනවා. මේක ඔළුවේ තියාගන්න එක හරිම වැදගත්. උදාහරණයක් විදිහට මේ වාක්‍යය ගමු. He was a great king. ඒ කියන්නේ ඔහු ශ්‍රේෂ්ඨ රජෙක්ව හිටියා. මෙතන he එහෙමත්නම් ඔහු කියන්නේ පැහැදිලිවම ඒකවචන උක්තයක්නේ. ඒ නිසා අතීත කාලය පෙන්වන්න අනිවාර්යෙන්ම was කියන ක්‍රියාපදය දාන්න වෙනවා. රජ කෙනෙකුගේ අතීතය ගැන කියන්නේ මේක කදිම උදාහරණයක්. දැන් බලන්න I එහෙමත් නැත්නම් මම කියන පදයට එක්ක was පාවිච්චි වෙන විදිහ. I was weeping. එනම් මම අඬමින් හිටියා. I was getting fat. මම මහත් වෙමින් හිටියා. ඒ වගේම I was at home yesterday. මම ඊයේ ගෙදර හිටියා. අතීතයේ වෙමින් තිබුණු දෙයක් පෙන්වන්න වගේම අතීතයේ තිබුණු තත්ත්වයක් පෙන්වන්නත් I was කොච්චර ලස්සනට පාවිච්චි කරන්න පුරුවන්ද කියලා මේ වයින් හොඳටම පැහැදිලි වෙනවා. බහුවචන පැත්තට හැරුණොත් we සහ they කියන පදත් එක්ක කිසිම අවුලක් නැතුව were එකතු වෙන හැටි මෙතනින් පේනවා. ගිය සතියේ කොළඹ ගිය ගමනක් ගැන කියද්දි we were in Colombo last week කියලත් ඔවුන් ඊයේ එතන හිටියා කියන්න they were there yesterday කියලත් හරිම නිවැරදිව were දාලා අතීත කාලයේ ගොඩනගලා තියෙනවා. දෙවෙනි කොටස. මේක ගොඩක් දෙනෙක්ට පැටලෙන තැනක්. ඒ තමයි you වලට අදාළ විශේෂිත නීතිය. මේක ඇත්තටම සුවිශේෂී ව්‍යතිරේකයක්. මේක තමයි නීතිය. අපි කතා කරන්නේ එකම එක කෙනෙකුට උනත් ඉංග්‍රීසියෙන් you කියලා කියද්දී ඒක සෑම විටම සලකන්නේ බහුවචනයක් විදිහට. ඒ නිසා ඒකට ආදාළ වෙන අතීත කාල ක්‍රියාපදය අනිවාර්යෙන්ම were වෙන්න ඕනේ. you was කියලා කවදාවත්ම පාවිච්චි වෙන්නේ නැහැ. මේක ව්‍යාකරණවල තියෙන වෙනස් කරන්න බැරි නීතියක්. මේක තවත් පැහැදිලි වෙනවා මේ උදාහරණය බැලුවම. පුද්ගලයෙක්ට කතා කරද්දී you were here කියලා were පාවිච්චි වුණාට ඒ කෙනාට අයිති දෙයක් උදාහරණයක් විදිහට your book එමත් නැත්නම් ඔයාගේ පොත ගැන කතා කරද්දී කතාව වෙනස් වෙනවා. පොත කියන්නේ එක දෙයක්නේ. ඒ කියන්නේ එක it ගණයට වැටෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම your book was here කියලා ඒක වචන was දාන්නම ඕනේ. මේ පොඩි වෙනස අල්ලගන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. හරි. තුන්වෙනි කොටස. අනාගතයට පිය නැගීම. මේක නැත්තරම හරිම ලේසි විශ්වීය නීතියක්. අනාගතයේ තත්ත්වයක් ගැන කියන්නේ අපිට තියෙන එකම එක විශ්වීය ක්‍රියාපදයක් විතරයි. ඒක තමයි will be. කතා කරන්නේ එක්කෙනෙක් ගැනද නැත්නම් කණ්ඩායමක් ගැනද කියන එක මෙතනදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සියලුම දෙනාට සියලුම දේවල්වලට කිසිම වෙනසක් නැතුව මේ will be කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තීරණාත්මකම කාරණාව මේකයි අතීතයේදී කාණ්ඩ දෙකකට කැඩුන සර්වනාම ඔක්කොම අනාගතයේදී එකම තැනකට එකතු වෙනවා. I, he, she, it විතරක් නෙවෙයි we, you, they කියන මේ හැම දෙයකටම අනාගතයේදී එන්නේ will be විතරමයි. බලන්න මේක මතක තියාගන්න කොච්චර ලේසිද කියලා. අපි මූලාශ්‍රයේ තියෙන මේ ලස්සන උදාහරණේ බලන්නකෝ.
I will be an English teacher one day. අනාගතේ බලාපොරොත්තුවක් හරි ඉලක්කයක් හරි ගැන කියන්න I will be කොච්චර සාර්ථකව පාවිච්චි කරලා තියනවද කියලා මේකෙන් පේනවා. Tamanට අනාගතේ ලැබෙන තත්වයක් ගැන කියන්න මේක නියම වාක්‍ය රටාවක්. ඒ වගේම සර්වනාම වලට විතරක් නෙවෙයි පුද්ගල නාම ආවත් මේ නීතිය වෙනස් වෙන්නේ නැහැ. Sunil will be a superstar. Sunil කියන්නේ නිශ්චිත නාමපදයක් වුණත් අනාගත කාල නීතියට අනුව කිසිම වෙනසක් නැතුව will be එකම එතනටත් එකතු වෙලා තියෙනවා. නීතියේ තියෙන සරලකම තමයි ඒ. දැන් අපි බලමු මේ ඔක්කොම එකතු වෙලා ගොඩනැගෙන විදිහ. එකම කෙනෙක් කාලය හරහා යන්නේ මෙහෙමයි. අතීතයේදී I was at home yesterday. ඒ කියන්නේ මම ඊයේ ගෙදර හිටියා. වර්තමානයේදී I am at home. මම දැන් ගෙදර ඉන්නවා. ඊට පස්සේ අනාගතයේදී ඒක I will be at home tomorrow. එනම් මම හෙට ගෙදර ඉඳීවි විදියට හැරෙනවා. මේ සුමුට ගමන තමයි භාෂාවක තියෙන නියම ජීවය කියන්නේ. බහුවචන පදවලලත් අනාගත කාලේදී කිසිම ගේමක් නැතුව will be පාවිච්චි වෙන හැටි මේ උදාහරණ වලින් තහවුරු වෙනවා. ලබන මාසේ අපි ලන්ඩන් වල ඉදීවි කියලා කියන we will be in London next month කියලත් ඔවුන් බස් නැවතුම් පොලේ ඉදීවි කියලා අනාගත සැලසුමක් කියන්න they will be at the bus stand කියලත් හරිම ලස්සනට ගැලපිලා තියෙනවා. හතරවෙනි සහ අවසාන කොටස. නිවැරදි කඨනය සඳහා පුහුණුව. අපි බලමු කොහොමද ඊළඟ පියවරට යන්නේ කියලා. මූලාශ්‍රයේ අන්තිමට දීලා තියෙන මේ පණිවිඩය හරිම වැදගත්. ඒක දිගටම කරන පුහුණුවෙන් විතරයි කතා කිරීමේ හැකියාව දියුණු වෙන්නේ. අපි මේ කතා කරපු හැම වාක්‍යයක්ම සද්දෙන් කියවලා බලන එක. ඇත්තටම වැදගත්. මොකද කටහඬ අවදි කරලා පුනරාවර්තනය කරද්දි තමයි අපේ මනසයි දිවයි මේ අලුත් භාෂා රටාවලට හරියටම හුරු වෙන්නේ. අද අපි අතීතයයි අනාගතයයි අතර ඉංග්‍රීසි භාෂාවෙන් කිසිම පැටලීමක් නැතුව ගමන් කරන විදිය. ඒ කියන්නේ was, were සහ will be පාවිච්චි කරන නියමම විදිය ගොඩක් පැහැදිලිව ඉගෙන ගත්තා. මේ ව්‍යාකරණ කොටස් ටික තමන්ගෙම කරගන්න හොඳම වෙලාව මේකයි. අදම අලුත් කතාන්දරයක් ගොඩනගන්න උත්සාහ කරලා බලන්න. ඉතින් මේ නීති රීති පාවිච්චි කරලා මීළඟට නිර්මාණය වෙන අලුත්ම වාක්‍ය මොකක් වේද? ඒ ගැන හිතන ගමන්ම අපි අද පැහැදිලි කිරීම මෙතනින් ඉවර කරමු. ආයෙත් මේ වගේම වැදගත් කරුණු ගොඩක් එක්ක හමු වෙමු.